මරණය බිය සහ අනුකම්පා කියන වචනේ අහලත් ඇති මිනිස්සු කොට්ටාශයක් ගැන ඔයාලා අහලා තියෙනවද? තමන්ගේ මුළු ජීවිතයම තමන්ගේ මුළු ශරීරය විතරක් නෙවෙයි ඇසිපිය පවා පච්ච වලින් පුරවාගත්තු ලෝකයේ බලවත් රටවල් පවා බිය ගන්නපු කල්ලියක්. ඒ තමයි MS-13. ඇයි මේ මිනිස්සු මේ තරම් දරුණු? ඇයි මුළු ලෝකෙම මේ නමට බය වෙන්නේ? අද අපි සිතියමෙන් පිට තුලින් යන්න සූදානම් වෙන්නේ ලෝකයේ භයානකම අපරාධ කල්ලියක් විදියට සැලකෙන MS-13 කල්ලියේ ඇතුළාන්තයට. මේ කල්ලිය හැදුනේ කොහොමද? අපි හැමෝම හිතන්නේ MS-13 කියන්නේ ඉබේම බිහුණු අපරාධ කල්ලියක් කියලා. නමුත් ඇත්ත කතාව ඊට වඩා වෙනස්. මේක ආරම්භ වන්නේ 1980 දශකයේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වලදී. ඒ කාලේ ඇමරිකාවේ ඩ්‍රග්ස් මාෆියාගේ සහ ගෑන්ග්ස්ටර්ස්ලා හොඳටම රඟපු කාලයක්. ඒ දවස්වල එල් සැල්වදෝර් වල ඇති වුණු සිවිල් යුද්ධයක් නිසා දහස් ගණන් මිනිස්සු ඇමරිකාවට පලා යනවා. අසරණ වෙලා හිටපු මේ මිනිස්සුන්ට ඇමරිකාවේ හිටපු අනිත් කල්ලි වලින් ලැබුණේ ලොකුම ලොකු පීඩනයක්. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තරුණයෝ එකතු වෙලා හදාගත්තු මේ පොඩි සංවිධානය තමයි පස්සේ කාලෙක ලෝකෙම බය කරන මාරක කල්ලිය වුණේ. ඔයා දන්නවද මේ MS-13 කියන නමේ තේරුම මොකක්ද කියලා? MS කියන්නේ මාරා සැල්වත්‍රූචා කියන එක. මාරා කියන්නේ කල්ලියට. සැල්වත්‍රූචා කියන්නේ එල් සැල්වදෝරේ සටන්කරුවන්ට. මේ අගට තියෙන 13 ඉලක්කමෙන් කියවෙන්නේ ඉංග්‍රීසි හොඩියේ 13 වෙනි අකුර. ඒ කියන්නේ M අකුර. 13 ඉලක්කමෙන් කියවෙන්නේ මෙක්සිකානු මාෆියාව සමග තියෙන සම්බන්ධයයි. අද වෙනකොට රටවල් ගණනාවක් තුරා පැතිරුණු ලක්ෂයකට වඩා සමාජිකයන් ඉන්න ජාලයක් බවට මේක පත් වෙලා ඉවරයි. ඔයා හිතනවද මේ කල්ලියට බැඳෙන්න කොහොමද කියලා? ඒක ඔයා කල්ලියකට පක්ෂපාතී වුණා කියලා, ඔයාට හොඳට ෆයිට් කරන්න පුළුවන් වුණා කියලා නිකම්ම මේකට බැඳෙන්න බෑ. මේකට බැඳෙන්න ඕනේ නම් ලේ හලන්න ඕනේ. අලුත් සමාජිකයෙක් කල්ලියට එකතු වෙද්දී පවතින දරුණුම චාරිත්‍රය තමයි 13 second meet in කියන්නේ. ඒ කියන්නේ කල්ලිය පරණ සමාජිකයෝ කීප දෙනෙක් එකතු වෙලා අලුත් කෙනාට තප්පර 13ක් තිස්සේ නොනවත්වා පහර දෙනවා. ඒ පහර දීම් වලින් පස්සේ පණ පිටින් බේරුණොත් ඒ කෙනා කල්ලියට ඇතුළත් කරගන්නවා. ඒ වගේම කාන්තාවක් මේ කල්ලියට බැඳෙද්දී මීටත් වඩා දරුණු සහ පිළිකුල් සහගත දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔයාලට හිතන ඇති මෙයාලා කරන අපරාධ මොනවද කියලා. ඔයාලට හිතන ඇති මුන් ඇත්තටම මිනිස්සුයෝද කියලා. MS-13 කල්ලියේ මූල ධර්මය තමයි මරන්න, දූෂණය කරන්න, පාලනය කරන්න. මද්‍රව්‍යජාරම මනුෂ්‍ය වෙලදාම විතරක් නෙවෙයි, Tamanට එරිවෙන ඕනෑම කෙනෙක් ඉතාම අමානුෂික විදියට මරා දැමීම ඔවුන්ගේ සාමාන්‍ය දෙයක්. ඔවුන් වැඩියෙන්ම භාවිතා කරන්නේ මැචෙටි කියන පිහිය. තුවක්කු වලින් වෙඩි තියනකොට කෑලි වල කපලා දානකින් මිනිස්සු බය කරන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා. අද වෙනකොට එල් සැල්වදෝර් රජය මේ කල්ලිය මර්ධනය කරන්න දැඩි ක්‍රියාමාර්ග අරන් තිනවා. ලෝකයේ විශාලතම හිරගෙවල් හදලා මේ සමාජිකයන්ව දහස් ගණනින් හිර කරලා තිනවා. නමුත් තවමත් ඇමරිකාව ඇතුලේ රටවල් රැසක රහසිගතව මේ කල්ලිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ලෝකයේ මොහොල්ලපු මේ MS-13 දරුණු අපරාධ කල්ලිය ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඔයා මේ කල්ලිය ගැන කලින් දැනගෙන හිටියද? ඒ වගේම ඔයා දන්න MS-13 කල්ලියේ තවත් රහස් තොරතුරු තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් සිතියමෙන් පිට අද අපි කතා කළේ ලෝකයේ තියෙන එක අඳුරු පැත්තක් ගැන විතරයි. මේ වගේ තවත් ඔබ නොදන්නා අභිරහස් තොරතුරු දැනගන්න සිතියමෙන් පිට YouTube channel එක දැම්ම subscribe කරලා තියාගන්න.